හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් මම චූටි බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මම මුලින්ම හදන්නේ සව් එකක් හදාගන්න. ඒකට ඉතින් මුං ඇට ටික තැම්බෙන්න තියලා ඒ ටික තැම්බෙන අතරේ මම මෙන්න මෙහෙම සීනි අර මොනවද කැරමල් කරගන්නවා. මොකද සුදු පාට සව් හදලා බොන්න මම කැමති නැති නිසා. ඉතින් මම සව් හදන්නේ මෙන්න මෙහෙම තමයි. දැන් ඉතින් ඒකට වතුර ටිකකුත් දාලා මෙන්න මෙහෙම හදා ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ලස්සන පාටට හැදෙනවා. එතකොට මම ඒකට දාගත්තා එනසල් ඇට දෙකකුත්. එනසල් ඇටද එනසල් ගෙඩි දේව ටික. ඊට පස්සේ ඉතින් ඒකටම සව් ටිකක් දාලා ඒකට මෙන්න මෙහෙම ලුණු චූටකුත් දාගත්තා. දාලා ඉතින් ඊට පස්සේ අර මන් තම්බ ගත්ත මුං ඇට ටිකත් මේකට දාලා ඒකටම පොල් කිරි ටිකකුත් දාගෙන මං හදාගත්තා ඉතින් සව් එක. මෙන්න මෙහෙම ඉතින් පොල් කිරි දාලා තියන්න ඕන ටිකක් කියලා මෙන්න මෙහෙම හදන්න ඕන. ඊට පස්සේ ඉතින් මේක හරිම රසයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. මම මේකට ඉතින් ගෙදර තිබ්බ හින්දා රටේ ඉඳි ටිකක් චූටියට කපලා එකතු කරගත්තා. මේකට අර මේ මුද්‍රස් පලන් දාගන්නත් පුළුවන්. මේ ඇත්තටම මෙහෙම හදලා බලන්න හරිම රසයි. සව බොන්නේ නැති අය වුණත් පොයි. ඊට පස්සේ ඉතින් මට තිබ්බ භාජන ටිකක් සෝදන්න. මං ඉතින් මේ ටික සෝදනවා. මෙච්චර වේගෙන් නම් මට සෝදන්න බෑ ළමයි. මම මේ පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන වීඩියෝ එක. නැත්තම් ඔයාලටත් එපා වෙනවනේ භාජන හොද්දන වීඩියෝ එක බලන්න ගියන් ගොඩක් වෙලා. ඉතින් ඒ නිසා. ඉතින් මේ ගමම කියාගෙන යන්න කොයාලගේ වගතුක. ඉතින් මගේ වගතුක නම් මම නම් හොඳින් ඉන්නවා මේ දවස්වල. ඉතින් ඔයාලට කොහමද ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්නවද? මේ දවස්වල ඉතින් වැස්ස තමා තියෙන දිගටම. දිගටම වැස්ස කිව්වට මේ වැස්ස තියෙනවා ඊට පස්සේ ආයෙත් චුට්ටක් අවු වැටෙනවා ආයෙ වහිනවා. ඔන්නෝම තමයි අපිට ඉතින් වහින්නේ. කාලගුණයට මේ දවස්වල මොනවා හරියට වෙලා වගේ මට හිතෙනවා. ඊට පස්සේ ඉතින් මගේ වර්ක්අවුට් එක මම කරා. මම මේ ළඟදී ඉඳන් වර්ක්අවුට් කරන්න පටන් ගත්තා. මම කාලෙවත් කරලා නැවතුවා. ඊට පස්සේ දැන් මේ ආයෙත් පටන් ගත්තා මේ ළඟදී ඉඳන්. ඉතින් පේනවනේ දැන් දාඩිය දාලා ඉන්නේ මහන්සි. ඉතින් ළමයි ඔයාලට මේ දවස්වල කාලගුණය කොහොමද? අපිට නම් මේ දවස්වල කාලගුණය ඔච්චම් කරනවා. මොකද මේ වහිනවා ඊට පස්සේ එකපාරට හොඳට අවුව වැටෙනවා. ඊට පස්සේ ආයෙත් වහිනවා. ඉතින් ඇඳුමක් එළියට දාන්න බෑ. මොකද මේ ගන්නවට වැඩි වැඩක් නැහැ ඇඳුම. ඔන්න ඔකයි තත්ත්වය. ඊට පස්සේ ඉතින් මම පැය භාගයකටත් වැඩි ඉඳලා හොඳ වොෂ් එකක් දාගත්තා. මොකද ඉතින් වර්ක්අවුට් කරපු ගමන් වොෂ් දාන්න හොඳ නැහැනේ. මම ඔයාලට පෙන්නන්නේ මම මෙන්න මේ ෆේස් වොෂ් එක තමයි පාවිච්චි කරන්නේ කියලා. ඇඟත් උදගෙන ආවා මම දැන් මම බොඩි ලෝෂන් ඇප්ලයි කරන්නේ. මෙන්න මේක තමයි මම ගාන්නේ. මට මේක තමයි හරියන එකම බොඩි ලෝෂන් එක. මේ අනිත් එක ගන්නේ ඒක හරියන්නේ. දැන් මොන්ට ක්‍රීම් ඇප්ලයි කරන්න. මෙන්න මේක තමයි මම ගාන්නේ. මේක මේ දාඩිය දාන්නේ. මේක මට නැත්තම් ක්‍රීම් ගන්න බෑ දාඩිය දානවා. අර චූටි බිබිලි වගේ නේද. මේකට එහෙම නෑ. ඒ නිසා මේක මම ඉතින් ගන්නවා. ඊට පස්සේ මම අනිවාර්යෙන් ඒ වගේ මම ඉස්සක් කරනවා. ඉතින් මගේ ඇස් වටේ කළු නිසා මම මේක තමයි ගන්නේ. මේකට අඩු වෙනවා ඩක් ගාලා හැබැයි. දැන් හදාන්නේ ඉතින් මං හදාගත්ත සව් එක බොන්න. ඔයාලත් මේ විදිහට හදලා බලන්න මාරම රසයි මේක. නැත්නම් මං සව් බොන්න කැමති කෙනෙක් නෙමෙයි. මං කොහොමද සුදු පාට හදලා නම් බොන්න කැමති නෑ.
හැබැයි මම මෙහෙම හදලා බොන්න ආසයි. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. මෙහෙම හදලා බීලා බලන්නකෝ රසෙන්. ඉතින් මට තියෙන්නේ රෑට උයන්න. මොකද හබීතුමා වැඩ ඇරලා එනකොට උයලා තියන්න ඕනේනේ. පහුනේ ආ ඉතින්. ඒ නිසා දැන් අද උයන්න හදාන්නේ. මම උයලා හම්බෙන්න. මං ඉතින් අද රෑට හැදුවේ සෝයා මීට් හදලා මෙන්න මේ කීරමින් කරවල තෙල් දැම්මා. තෙල් දැම්ම කියන්නේ ඒක අර කර වෙනකොට මේ ඒකට ගම්බිරස් කුඩු එහෙම දාලා එහෙම හැදුවේ. ඊට පස්සේ හබි එනකොට මෙන්න මේව චිකන් අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒකත් කාලා මෙන්න මේකත් කෑවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. ආදරෙයි. බයි.